ඉතින් අදත් ලස්සන කතාවක් ගෙනවා. ඉතින් තාම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න එකමත් එක ගමක හිටියා අම්ම කෙනෙකුයි දුවෙකුයි. මේ දුවගේ නම උනේ මලිති. ඉතින් මෙයාලා ගොඩාක් සතුටින් තමයි ජීවත් වුනේ. මලිති කියන්නේ ගොඩක්ම තරුණ ලස්සන ගෑනු ළමෙක්. මලිති උයන්න ගෙදර මුකුත්ම නැහැ. මන්ට අග්ගාල පොලට ගිහින් කන්න මොන හරි අරන් එන්නද? හරි අම්මේ ඉක්මනට එන්නකෝ. මමත් එන්නද ඔයා එක්ක? මටත් ගෙදර ඉන්න පාළුයි. එපා පුතේ මං ඉක්මනට එන්නම්කෝ. ඔන්න ඉතින් මලිතිගේ අම්මා පොලට යන්න පිටත් වුණා. නංගි මම ඔයාව හම්බෙන්නමයි හිටියේ. ඒ මොකටද අක්කේ මාව හම්බෙන්න හිටියේ? අර මලිති කෙල්ල දැන් කසද්ද බඳින වයසේ නේද ඉන්නේ? ඔව් අක්කේ අපි තාම හොයනවා හොඳ කොල්ලෙක්. හම්බුනේ නෑනේ. හොඳ පිරිමි ළමයෙක් ඉන්නවා. හොඳට සල්ලි තියෙනවා. නංගිලා කැමති නම් මට පුළුවන් එයාලා කතා කරලා දෙන්න. අනේ අක්කේ සල්ලි නම් ඉතින් අපිට හම්බ කරගන්නත් පුළුවන්නේ. ඒ මිනිස්සු කොහොමද අක්කේ? ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුද? අපිටත් ඉතින් ලොකුවට සල්ලි නෑනේ. අපිත් එක්ක පෑහෙන්න පුළුවන් මිනිස්සුද දන්නේ නෑ. අනේ එහෙම නෑ නංගි. ඒ මිනිස්සු හරිම හොඳයි. මං ගිහින් හෙට කතා කරලා බලන්නම්කෝ. හරි අක්කේ. එහෙනම් අපේ විස්තර ටික කියලා බලන්නකෝ. අපේ කෙල්ලටත් මං කියලා බලන්නම්. ඒ කෙල්ල අකමැති වෙන එකක් නෑ. හරි. එහෙනම් මං හෙට උදෙන්ම ගිහින් නංගිට හෙට හවස් වෙනකොට පණිවිඩයක් දෙන්නම්කෝ. හරි අක්කේ. ඔන්න නෝනා ඔයා ගොඩක් කලින් ඉඳන් ඔයාගේ පුතාට දුවෙක් හෙව්වනේ. ඔන්න දුව හම්බුණා. අනේ ඒක නම් කොච්චර දෙයක්ද? පවුලේ මිනිස්සු කොහොමද? පවුලේ නම් ඉන්නේ අම්මයි දුයි විතරයි. ලොකුවට සල්ලි නෑ. හැබැයි ඉතින් ගුණ යහපත් පවුලක්. අනේ ඉතින් අපිට සල්ලි නම් කොච්චර තියෙයිද? ගුණ යහපත් නම් ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් නම් මෙච්චරයි. අපි එහෙනම් ඒ ළමයව ඉක්මනටම බලන්න යමු. අංගි එහෙනම් ඒ ළමයාලාට පණිවිඩය දෙන්නකෝ. අපි ඉක්මනටම ඒ ළමයා බලන්න එනවා කියලා. හරි අක්කේ. මං ඒ මිනිසුන්ට හවසම පණිවිඩය දෙන්නම්. අක්කල ඉක්මනටම එනවා කියලා. ඔන්න පුතේ ඔයාට කසාදයක් හරි ගිහිනුයි තියෙන්නේ. පුතාගේ එහෙම අකමැත්තක් නෑ නේද? අනේ නෑ අම්මේ. එහෙම අකමැත්තක් නෑ. අම්ම කැමති නම් ඕන ගෑන් ළමයට කැමති. අද හවස කරුණාවතී ආවා. කරුණාවතී කිව්වා හොඳ කෙල්ලෙක් ඉන්නව කියලා. අපි හෙට උදේම එහෙ යමු එහෙනම්. ඔන්න පුතේ ඔයාට හොඳ කසාදයක් හම්බෙලා තියෙන්නේ. ඔයා කැමති නේද? අනේ අම්මේ මට බයයි. ඒ මිනිස්සු මොන වගේ අයද දන්නෙත් නෑ. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒ මිනිස්සු අයට අපේ ගෙදර එනවලු. අපි හෙට කතා කරලා බලමුකෝ. හරි අම්මේ. එහෙනම් කතා කරලා බලමුකෝ හෙට. ඔන්න ඉතින් කසුන්ගේ අම්මයි මලිති බලන්න එයාලගේ ගෙදර යන්න පිටත් වුණා. දෙයියනේ සීදේවි ගෑන් ළමෙක්. නංගි ඔයාට ඉන්නේ හරිම ලස්සන දුවෙක්. අපි නම් එක පයින්ම මේ දරුවට කැමති. කසුන් පුතේ ඔයාතුත් මේ ලස්සන කෙල්ලට කැමති නේද? ඔව් අම්මේ. මගේ නම් කිසිම අකමැත්තක් නැහැ. මේ නංගි කැමතිද දන්නේ. මගෙත් එහෙම අකමැත්තක් නෑ අයියේ. අපි ටික දවසක් අපේ අදහස් හුවමාරු කරන්න ආශ්‍රය කරලා බලමුකෝ. අනේ කොච්චර දෙයක්ද? හොඳට හැදිච්ච කෙල්ලෙක් වගේ. ඔව් අක්කේ මගේ කෙල්ලගේ කිසිම අඩුපාඩුවක් නෑ. මං ගොඩක් මහන්සියෙන් තමයි මේ කෙල්ලව හැදුවේ. ඔන්න කාලේ කෙමින් ගියාට පස්සේ මලිතී කසුනුයි විවාහ වෙලා කසුන් එයාලගේ ගෙදර මලිතිව එක්කන් ගියා.
ඉතින් මලිතගේ අම්මටත් මේ ගැන ගොඩක්ම සතුටුයි. ඔන්න ඉතින් කසුනුයි මලිතයි කසුන්ගේ ගෙදර ආවා. මලිති මං එහෙනම් කන්තෝරුවට ගිහින් එන්නම්. ඔයා මගේ අම්මව පරිස්සමින් බලාගෙන ඉන්නවන. හරිද? හරි කසුන්, ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මං ඔයාගේ අම්මව මගේ අම්ම වගේ බලා ගන්නම්. හරි මලිති, දැන් හොඳටම පරක්කු වෙලා මම ගිහින් එන්නම්කෝ. හරි කසුන්, පරිස්සමින් යන්නකෝ එහෙනම්. ඉක්මනටම ගෙදර එන්න. මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. හරි මලිති. ඉතින් කසුන්ගේ අම්මා ටික කාලයකින් එයාගේ ඇත්තම ස්වරූපය මලිතිට පෙන්නුවා. ඉතින් කසුන්ගේ අම්මා ගොඩක්ම නපුරු කාන්තාවක්. මුළු දවසෙම කාමරයට වෙලා ඉන්නවා. කිසිම වැඩක් නැහැ. අනේ අම්මේ, ඇයි ඔයා ඔහොම කියන්නේ? මං අද උදෙන්ම නැගිටලා යුවනේ. ඔයා අයිය ඔහොම කියන මං කිසිම වැඩක් කරන්නේ නැහැ කියලා. බලනවා ගෙදර හැටි හැම තැනම වැලි. දැන් ගිහින් ගේ පොඩ්ඩක් අතු ගන්නවා. ඉතින් මේ නැන්දාම්මගේ වෙනස මලිතිට හිතා ගන්න බැරි වුණා. ඉතින් නැන්දාම්ම එක්ක කිසිම රණ්ඩුවක් නොකර එයා එයාගේ වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මලිති ගොඩක් දුකෙන් මුළු ගෙදරම පිරිසිදු කරන්න පටන් ගත්තා. අනේ මගේ නැන්දම්මට එකපාරටම මොකද වුනේ? මට හිතා ගන්නවත් බැහැ. අනේ මං හිතුවේ එයා මගේ ඇත්තම අම්මා වගේ කියලා. මං හිතුවේ ඇටි වැරදි. එයා ඇත්තටම නපුරුම නැන්දම්ම කෙනෙක්. ඉතින් නැන්දාම්මගේ වෙනස් වීම ගැන කසුන්ට මලිති පොඩ්ඩක්වත් කිව්වේ නැහැ. ඉතින් එයා කසුන්ට නිතරම කිව්වේ නැන්දාම්ම එක්ක එයා ගොඩක් සතුටින් ජීවත් වෙන බව. ඉතින් කසුනුත් මේක පිළිගෙන එයා ගොඩක් සතුටින් හිටියා. මලිති කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඉතින් ඔන්න ඊළඟ දවස උදා වුණා. තමුන් මෙහෙට ආවේ කාමර ඇතුළට වෙලා තනි රකින්න නෙවෙයි, ගිහින් වැඩ කරනවා. මට හොඳටම බඩගිනි. අනේ අම්මේ, ඔයා තාම කෑවේ නැද්ද? මං උදවල්ට එක්කම උදේටත් ඉව්වනේ. තමුන්ලට එහෙම එකම දේවල් කාලා පුරුදු වුණාට මට එහෙම කාලා පුරුදු නෑ. ගිහින් තනි රකින්නේ නැතුව මොනවා හරි ගිහින් හදනවා, මගේ අකා උස්සන්න නැතුව. හරි අම්මේ, මට සමා වෙන්න. මම ගිහින් මොනවා හරි හදන්නම්කෝ. ඉක්මනට මොනවා හරි හදන්නම්. ඉතින් ඉක්මනටම යනවා. ඔතන වාඩි වෙලා ඉන්නේ නැතුව. ඉතින් ඔන්න මෙදා පාර නම් නන්දම්ම මලිතට හොඳටම බැන්නා. ඉතින් මලිතට ගොඩක් දුක හිතුණා. මලිතී අඬ උයන්න පටන් ගත්තා. අනේ මගේ අම්මා ගොඩක් සතුටින් ඇත්තේ. මම මෙහෙ ගොඩක් සතුටින් ඉන්නවා කියලා. මට ඔයාව ගොඩක් මතක් වෙනවා අම්මේ. ඉතින් මලිති නම් ගොඩක් පව්. එයාගේ අම්මව බලන්න එයාගේ නැන්දම්ම නම් එයාගේ ගෙදර යන්න නම් දුන්නේ නැහැ. කාලය කෙමින් ගෙවිලා ගියා. නැන්දම්ම හොතටම අසනීප වුණා. එයාට ඇවිද ගන්නවත් බැරි විදියට එයා ඔත්පල වුණා. ඉතින් මේ නපුරු නැන්දම්මගේ හැම වැඩක්ම කරේ අහිංසක මලිති. ඉතින් කොච්චර දුෂ්ටකම් කරත් මලිතිට පුළුවන් විදියට මලිති නැන්දම්මට ගොඩක් ආදරය කරා. අම්මේ, ඔන්න මං අද උදේම පොලේ ගියා. අම්මා ගොඩක් ආසයිනේ පළතුරු කන්න. අනේ බොහොම පින් පුතේ. ඔයා කොච්චර හොඳ දරුවෙක්ද. මං ඔයාට කොච්චර නරක විදියටද සැලකුවේ. මාට කොච්චර දරුවෝ හිටියත් අන්තිමට බලාගත්තේ ඔයා. ඔයා නම් ඇත්තටම ගොඩක්ම හොඳ දුවෙක් පුතේ. අනේ අම්මේ, ඕව අමතක කළා. අම්මා ඉක්මනටම හොඳ වෙන්න බලන්නකෝ. මං අම්මා ළඟ ඉන්නම්. ඔන්න ඉතින් කාලය ගෙවුණා.
අම්මගේ අසනීප තත්ත්වය නම් ඉක්මනටම මගේ ඇරුණා. ඉතින් මෙයාලා ගොඩක් සතුටින් ජීවත් වුණා. අදත් කතාව ලස්සනයිද? ලස්සනයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න.